හෙලෝ බෝයිස් ඉතින් මොකෝ කරන්නේ ඔන්න මං කිව්වා විදිහටම ගේම් එක ගෙනාව මයින්ක්‍රාෆ්ට් පොඩ්ඩක් ලැග් වෙන්න බලනවා ඇති ඒක ගණන් ගන්න එපා මගේ ස්ක්‍රීන් රෙකෝඩින් එකේ පොඩි ප්‍රශ්නයක් ඒ ස්ක්‍රීන් රෙකෝඩින් එක අයින් කරලා වෙන එකක් දාගන්න ඕනේ මං කලින් ස්ටීම් එක දාගෙන හිටියේ ස්ටීම් එක ස්ටීම් එක නෙමෙයි මේ OBS එක ස්ටීම් එක OBS එක දාන් හිටියේ ඒකේ සෙටින් වල පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක රෙකෝඩ් කරන් දෙන්න බෑ කියලා කිව්වා මන් දන්නේ මොකද හේතුව කියලා ඉතින් මම ඒක අයින් කරා. ඉතින් මන් දැන් මේ රෙකෝඩ් කරන වෙන එකේ. මේකේ FPS 24ට යන්නේ. මන් දන්නේ ඉතින් යාර FPS තියෙනවා 30ට නම් මනම් ඒව ටික ඒව අන්ලොක් කරන් සල්ලි ගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම 24ට දැම්මා. දැන් මම 24ට දාලා තින්නේ. ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න බලමු. ඉක්මනට යන්න ඕනේ මේ විලේජ් එක හොයාගන්න ඕනේ ඉක්මනට. basic tools ටික හදාගමු. හරි ස්ටික් ටික හදාගත්තා 12ක්. හරි. මෙතනම මේ හරියම තියෙනවා කේව් එකක්. අපි ඒකට ගිහිල්ලා මේ ස්ටෝන් වලට අප්ග්‍රේඩ් කරමු. අර තියෙන්නේ. ඒක ලොකු වැඩි වගේ. පොඩි එකක් තියෙනවා ඉතින් ළඟපාත මට මතකයි තියෙනවා. මතකයි නෙමෙයි මේ රෙකෝඩ් කරන කලින් මම පොඩ්ඩක් ඉතින් පටයක් දැම්මා. එතකොට මම දැක්කා මෙතන කේව් එකක් තියෙනවා. ඉතින් මම ඒකට ගිහිල්ලා ස්ටෝන් ටිකක් කඩාගෙන ස්ටෝන් වලට අප්ග්‍රේඩ් වුණා. ප්ලේ කරුවාට පස්සේ තමයි වොයිස් කරන්නේ. නෝක තමයි ප්‍රශ්නේ. මම මේ රෙකෝඩ් කරනකොට වොයිස් කරා ඒ උනාට වොයිස් එක රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. මම දන්නේ මොකද හේතුව කියලා. මම හිතන්නේ මේ කම්පියුටරේ මේ මයික් ඔන් වෙලා තිබ්බේ නැහැ. මේ ස්ක්‍රීන් රෙකෝඩින් ඇප් එකට ඇක්සස් දීලා නැහැ මේ වොයිස් එක රෙකෝඩ් වෙන විදිහට. ඉතින් මම ඒකට ඇක්සස් දුන්නා. දැන් මම මේක මට අර එකකින් රෙකෝඩ් කරන්න බැරි වෙච්ච ඉඳ CapCut එකෙන් තමයි මම දැන් රෙකෝඩ් කරන්න වොයිස් කරන්නේ. මම ඊට පස්සේ සිටින් වලින් බැලුවාට පස්සේ තමයි තේරුනේ ඇක්සස් දීලා නැහැ කියලා. මයික්‍රොෆෝන් එක ඕෆ් කරලා තිබිලා තියෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඊළඟට ඉතින් මම කෙලින්ම ගේන්නම් එහෙම වොයිස් එක. නැත්තම් එපා වෙන එඩිට් කරන්න ගියාම ආයෙ වොයිස් කරන්න මතකත් නැහැ මොනවද උනේ කියලා. රෑ වේගෙන වගේ තමයි එන්නේ. විලේජ් එකක් ඉක්මනට හොයාගන්න. අයන් ටිකක් තියෙනවා මෙතන. අයන් දෙකක් තියෙනවා. දෙකක් නේ දෙක. ඒක ග්‍රැවල් එකට යට උනා. හරි දැන් එහෙනම් අපි යමු විලේජ් එක හොයාගන්න. රෑ වෙනවා. විලේජ් එක තියෙද්දන්නෙත් නෑ. පොඩ්ඩක් අවුල් වගේ තමයි. මම වෙන ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාගන්නම්. මේක අවුල්. OBS එකෙන් රෙකෝඩ් කරලා තිනවා හොඳට තිබ්බා. මම තියෙන විලේජ් එක අපි මේ පැත්තට යමු ඉක්මනට රෑ වෙන්න කලින්. හැබැයි ඒකත් හරි අමුතුයි. විලේජ් එක ගෙදරම තියෙනවා ළඟම. වාසි හැබැයි මොනවා වුණා. ස්ක්‍රීන් රෙකෝඩින් එක තමයි ප්‍රශ්නේ. මම ඊළඟ එපිසෝඩ් එකේ හොඳ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් හොයලා තියන්නම්. ඒක වැඩි හිතන්න එපා. දැන් ටිකකින් ඔහොම බලන්න. මොනවා කරන්නේ? ස්කෙල්ටන් කෙනෙක් මට ගහනවා. ශබ්දය ඇහුණා මට. මං දුර ඇරගෙන ගිහිල්ලා ඊට විලේජරයව ඉලවල දාලා නිදාගත්තා. ඊට පස්සේ මං කෙලින්ම ගියා කෑවා. දැන් මං යන්නේ විලේජ් එක ලූට් කරන්න. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? මේ විලේජ් එකේ සුපිරි ලූට් තියෙනවා. ගෝල්ඩන් ඇපල් හිටන් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නයක් මට තාමත් හිතා ගන්න බෑ. ඔන්නෝක තමයි ප්‍රශ්නේ. අලි වැඩි. දෙවියෝ මෝපු විලේජ් එකක් කියලා මම තම්බ්නේල් එකට දාලා තියෙන ඔන්නෝක ඉඳ තමයි. අලි වැඩිනේ. මං ගාව ස්ටික්ස් නෑ. ස්ටික්ස් තියෙනවා හදාගන්න පුළුවන්. හැබැයි දැන් ඔය කරන්න බෑ කම්මැලි.
වුන්ඩරින් ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා. එයාගෙත් එච්චර වැදගත් දේවල් ටිකක් තිබ්බේ නෑ. මං ඊළඟ කිතෙට්ට ගියා. ඒක මොනවද තියෙන්නේ කියලා බලන්න. රිස්පවුන් පොයින්ට් එක එතන සෙට් කරා. ගෝල්ඩන් ඇපල් හතරක්ද තුනක්ද මන්ද? හතරක්ද කොහෙද තිබ්බා? හරි අමුතුයි. මේක වෙන්න බෑනේ. කොහොමද එහෙම වෙන්නේ? දුවිරාවටම නයිස් මොනවා සුපිරි විලේජ් එක. හරි ඉතින් මං එහෙම විලේජ් එක ලූට් කරගෙන ගියා. සුපිරි ලූට් ටිකක් තිබ්බා. හැබැයි ඉතින් එහෙම මෙහෙන් වැඩක් නැති ඒවා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මොනවා මොනවා සුපිරියට තියෙනවා මොනවා විලේජ් එක මට. මම දැකලා මට හම්බෙච්ච හොඳම විලේජ් එක මේක තමයි. ලස්සනයි ඒ වගේම මේකේ පරිසරය ලස්සනයි. චෙරි ගස් එහෙම මනම් තියෙනවා සුපිරියට තියෙනවා මොනවා. පට්ට. මේ වගේ විලේජ් එකක් තමයි ඔයාලා හම්බ වෙන්න ඕනේ. මොනවා පට්ට. ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඕනේ. බේස් එකක් ගන්න නැතුවනේ. මම බේස් එකක් ගන්නවා ඊළඟ එපිසෝඩ් එකේ. ඒක හොඳයි. නැත්තම් ඊට පස්සේ එපා වෙනවා බේස් එකකුත් නේ. නැත්තම් ඊට සොම්බිලා ඉල ගෙහුවට පස්සේ ඉන්න තැනකුත් නෑ. මයිනින් කෙරුවට පස්සේ දාන්න ඕන අවශ්‍ය බඩු දාන්න තැනකුත් නෑ. ගියා කනම නැහැ නේද? මම පොඩි රහසක් කියන්නද? මොන බලන්න ඔයාලට මේ එපිසෝඩ් එක නෙමෙයි මේ එපිසෝඩ් 2 එක කලින් මම කරානේ. ඒක පොඩි ප්‍රශ්නයක් ගිහලා ඒ වර්ල්ඩ් එක අයින් කරලා දැම්ම මම ඒකේ පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා ඊට පස්සේ ඒ වර්ල්ඩ් එකේ මම අර බේස් එකේ මේක හැදුවා. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? මේ ක්‍රීපර් කෙනෙක් ඇවිල්ලා පිපුණා. මම රීස්පවුන් පොයින්ට් එක දාද්දි බිනෑ. ඉතින් කෙලවුණා. ෂාප්නස් 1 තියෙන කඩුවක් තියෙනවා. ඒ කඩුව කොහොම හරි ගන්න ඕන. ට්‍රේඩ් කරලා ගන්න ඕන කොහොම හරි. මම මෙතන තිබ්බ මේ ගුවේගේ කුඹුරකට පැනලා ඒකේ තියෙන හැමදේම මම හාරෙස්ට් කරා. ඔයාලා මොනවද තියෙන්නේ? 20කට ගන්නවද? මම ගාව තියෙනවා ක්‍රාෆ්ටින් ටේබල් එක දාගෙන අපි ක්‍රාෆ්ටින් ටේබල් එකේ ඒ විදිහට හදාගෙන බීට් ටිකක් හදාගෙන අරුට දීලා ඔගෙන් ගමු අපි එකට. හරි. මම ගාව පොරාවක් නේ. එමරල් කීයද 8ක්ද කොහෙද තියෙනවා? දැන් මං හිතන්නේ ඇති වෙයිද දන්නේ බලමු. තව ටිකක් මං ගත්තා. අපි ගිහලා බලමු ඇතිද කියලා. මදි වුණොත් ඉතින් අපිට තව කෙනෙක්ගෙන් හරි ට්‍රේඩ් කරලා ගන්න ඕනේ. මදි. අයියෝ මෙතෙන් තව ටිකක් තියෙනවා. අපි මේ ටිකත් කඩාගෙන ගිහිල්ලා බීට් එකක් හදාගෙන අරුට දීලා අරුගේ මොඩල් ගමු. මොන බලන්න මේ මම පොඩි දෙයක් කියන්නේ. මොකක්ද නේද ඔයාලට මේ එපිසෝඩ් එක නෙමෙයි එපිසෝඩ් දැන් මේ 2 එකනේ 3 එකේදී එපිසෝඩ් 3 එකෙන් පස්සේ ඔයාලට මගේ වීඩියෝ බලන්න එක ආස හිතෙනවා ඔන්න බලන්න. එපිසෝඩ් 3 එකේ ඉඳලා මගේ වීඩියෝ බලන්න ඔයාලට ආස හිතෙනවා ඔන්න බලන්න පුරුදු කියන්නේ කියලා. සුපිරිම ස්ක්‍රීන් රෙකෝඩින් එකක් ගන්නවා. ඒ වගේ සුපිරියටම වොයිස් ගන්න ඒ වගේම ආයි නෑ. සුපිරියටම තම්මෙලා හදලා ඔන්න බලන්න පොඩු කියන්නේ කියලා. මම මේ සතියකට එකපාරක් වගේ තමයි වීඩියෝ දාන්නේ. දැන් ආයි මේ වීඩියෝ දැම්මම පස්සේ මේ සතිය ආයි දාන්නේ ආයි ඊළඟ සතිය. වීඩියෝ එක 7 day ගියාට පස්සේ තමයි දාන්නේ. ඒ කියන්නේ 8 day එකේ අනිවාර්යයෙන්ම දානවා අප්ලෝඩ් කරනවා. ඔන්න ඕක තමයි රටාව. දැන් ඔයාලා රටාව දන්නවනේ. දැන් මං හිතන්නේ ගන්න පුළුවන්. දැන් ඉතින් කඩුව දෙනවා. කඩුව තියාගෙන ඉන්නවනේ පෙන්නගෙන ඉන්නවනේ. හරි කඩුව ගත්තා sharpness 1 තියෙන. එන්ජාන් කරපු කඩුවකුත් තියෙනවා අපිට sharpness 1. අවුලන්නේ. එහෙම හරි එකක් තියෙනවනේ. අනික නිකන් කඩුවක් නෙමෙයි අයන් කඩුව. අපි අයන් වලට අප්ග්‍රේඩ් කරමු. චෙස් ප්ලේට් එක අපි මට චෙස් ප්ලේට් දෙකක් හදුනානේ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. කමක් නෑ. එකක් හදුනොත් අනිත් එක දාගමු. හදිස්සියකද හරි තියෙනවනේ. වැඩක් නැති ඒවා ටික එළියට දාමු. අවශ්‍ය දේවල් ටික විතර හදාගන්න ෂීල්ඩ් එකක් අවශ්‍යයි අනිවාර්යෙන්ම. හරි ඒ ටික අපි දාගමු එහෙනම් මේ ක්‍රාෆ්ටින් ටේබල් එක කඩාගමු.
ගෙදර හොඳයි දැන්ට අපිට ඉන්න දැන් අපේ ආයෙත් නාම ටික දාගමු ඔන්න එන ඉතින් අපේ අයන් වලටත් අප්ග්‍රේඩ් වුණා නයිස් ෂීල්ඩ් එකකුත් තියෙනවා අපිට අමතක චෙස් ප්ලේට් එකකුත් තියෙනවා අයන් කඩුවකුත් තියෙනවා අයන් ස්පියර් එකකුත් තියෙනවා ඉන්වෙන්ටරි ඉඩ හදා ගන්න ඕනේ බෑග් වලට දාන්න පුළුවන් තරමක් දාගන්න වැදගත් කියලා හිතෙන් ටික තමයි තියාගත්තේ අනිත් ඒවා ටික ඔක්කොම දාගන්න මොන වැඩකුත් නෑ යන්න තැනක් තමයි නැද්ද උඩේ මොනවද තියෙනවද නේද උතනින්ම තමයි තියන්න වෙන්නේ මොනවා කරන්නේ ඔය ටික ආපහු ඉන්වෙන්ටරියට එන්ගලුම් අයියා කෙනෙක් නම් ඉන්නවා එන්ගලුම් අයියා කෙනෙක් ඉන්නවා අපි ආව මරමු මල්ල තව අයින් ටිකක් ගමු හරි මොන අපේ පළවෙනි කඩුවෙන් ගහන්නේ ෂාර්ප්නස් 1 තියෙන කඩුවෙන් ෂාර්ප්නස් 1 තියෙන අයන් කඩුවකින් ගහන්නේ හරි ඉවරයි යාට සුබ ගම ඉතින් අපි අදට මේ ගෙදරවත් ඉන්නේ මේ ගෙදර හොඳයි වගේ ඒක ඇතුලේ වීට් එහෙම නැහැ නේද නෑ ඒකේ වීට් නෑ මම මේ මතකෙන් කතා කරන්නේ හරිද මේක ලැග් වෙන හින්දා මටත් ඒක පොඩක් අවුල් ලැග් වෙනවනේ ස්ක්‍රීන් රෙකෝඩින් එක ප්‍රශ්න මම ඊළඟ එපිසෝඩ් එකේ ස්ක්‍රීන් රෙකෝඩින් හදාගෙන තියාගන්නම් ඉතින් දැන් මම වීඩියෝ එන්ඩ් කරනවා එහෙනම් බයි බයි බුදුසරණ ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු